ආයුබෝවන් කියලා පිළිගන්නවා සිනමාලෝලි ඔබ සියලු දෙනාම. අද අපි කතා කරන්න යන්නේ ජාට් කියන අලුත් හින්දි ක්‍රියාදාම චිත්‍රපටය ගැන. ඉතින් අපි බලමු මේ කතාව මොන වගේද කියලා. කතාව මුලින්ම යන්නේ 2009 ශ්‍රී ලංකාවට. LTT සංවිධානයේ පරාජය වුණාට පස්සේ එයාලා හංගපු ආයුධ සහ රත්තරන් හොයන්න හමුදාව කැරෑ පීරනවා. ඒ අතරේ රණාතුංගා කියන කෙනා තවත් කීප දෙනෙක් එක්ක රත්තරන් අරන් ඉන්දියාවේ ආන්ද්‍රා වෙරළට පැන ගන්නවා. එහිදී දූෂිත පොලිස් නිලධාරියෙක්ට රත්තරන් දීලා එයා ඉන්දියානු පුරවැසියෙක් වගේ පෙනී ඉන්නවා. රණාතුංගා ටිකෙන් ටික මෝටුපල්ලි කියන ගමේ සහ අවටකම් වල බලය අල්ල ගන්නවා. එයාගේ සහෝදරයෝ වන සෝමුලු හා රාම් සුබ්බා රෙඩ්ඩි සහ ලංකාවෙන් ගෙන්නගත්ත එයාගේම කට්ටිය එකතු කරගෙන මැර කල්ලියක් හදනවා. එයාලා මිනිස්සු මරලා බය කරලා බලහත්කාරයෙන් එයාලගේ ඉඩම් කඩම් ලියා ගන්නවා. මේකට පිටිපස්සේ ලොකු කුමන්ත්‍රණයක් තියෙනවා. ඒ ප්‍රදේශයේ තියෙන තෝරියම් කියන වටිනා ඛනිජය ගන්න බලවතුන්ට ඕන වෙනවා. රණාතුංගා කරන්නේ ඒ මිනිසුන්ව එලවලා ඉඩම් ටික අල්ලලා දෙන එක. මේ අසාධාරණය දරාගන්න බැරි තැන ගමේ පොඩි ගැහැණු ළමෙක් ඉන්දියාවේ ජනාධිපතිනියට ලියුමක් ලියනවා. ඒ ලියුමත් එක්ක එයාලගේ දුක තේරුම් කරන්න එයාගේ අයියා ඇතුළු තවත් කීප දෙනෙක් එයාලගේ ඇගිලි කපලා ඒ පාර්සලයට දාලා යවනවා. පැය 24ක් ඇතුළත උදව් නොකළහොත් ඊළඟට එන්නේ එයාලගේ කපපු බෙලි කියලා ඒ ලියුමේ ලියලා තියෙනවා. මේ සිද්ධිය නිසා ජනාධිපතිනිය CBI එකට පරීක්ෂණයක් කරන්න නියෝග කරනවා. ඒත් ඒ අතරේ ජාට් නැත්තම් කතාවේ වීරයා අහම්බෙන් දුම්රියන් අතර කරපු තැනකදී රණාතුංගාගේ කල්ලියේ මැරෙක් එක්ක පැටලෙනවා. ඒ මැරයා ජාට්ගේ ඇගේ හැප්පිලා ජාට් කමින් හිටපු ඉඩ්ලි ටික බිම වැටෙනවා. ජාට් මැරයට සොරි කියපන් කියනවා. මැරයා උඩගුකමින් බෑ කියනවා. ඒ මැරයට ගහද්දී එයාගේ ලොක්කා රාම් සුබ්බා රෙඩ්ඩි ගැන ජාට්ට කියනවා. ඊට පස්සේ ජාට් මුලින්ම රාම් සුබ්බා රෙඩ්ඩිව හොයාගෙන ගිහින් සොරි කියන්න කියනවා. ඌ බෑ කියද්දී ජාට් ඌට හොදටම ගහනවා. රාම් සුබ්බා ඊට පස්සේ එයාගේ අයියා සෝමුලු ගැන කියනවා. ජාට් ඊළඟට සෝමුලු හොයාගෙන ගිහින් එයාටත් ගහනවා. සෝමුලු අන්තිමට එයාගේ ලොකු අයියා රණාතුංගා ගැන කියනවා. මේ අතරේ විජයලක්ෂ්මි කියන නිර්භීත පොලිස් නිලධාරිනිය ඇතුළු කීප දෙනෙක් රණාතුංගාව අත්අඩංගුවට ගන්න ගිහින් එයාලව රණාතුංගා අල්ලගන්නවා. ජාට් අන්තිමට රණාතුංගාගේ ගෙදරට යනවා. රණාතුංගා මුලින් අර ඉට්ලි සිද්ධියට සොරි කියනවා. ඒත් ජාට් කියනවා මම දැක්ක එළියේ පොලිස් ජීප් එකක් හංගලා තියෙනවා. මිනිස්සුන්ගේ ඉඩම් උදුරු ගන්න හැටි. ඒ නිසා කතාව ඉල්ලි ගැන විතරක් නෙවෙයි කියලා. ජාට් රණාතුංගාගේ මැරයන්ට ගහලා අර පොලිස් නෝනලාව බේරගන්නවා. ජාට් යනකොට රණාතුංගා හොදටම තර්ජනය කරනවා. උඹ හවස් වෙන්න කලින් මරණය ඉල්ලයි කියලා. ජාට් බේරගත්ත පොලිස් නෝනලා ටික රණාතුංගා එකින් එක මරන්න පටන් ගන්නවා. ජාට්ට කෝල් කර කර ඒ ගැන කියලා වද දෙනවා. ජාට් පොලිස් ස්ටේෂන් එකට යනවා. එතනදී සෝමුලු ඇතුළු මැරයෝ එක්ක ආයෙත් සටනක් ඇති වෙනවා. ජාට් තනියම හැමෝටම ගහනවා. එතනදි තමයි එක සිරකරුවේ ජාට්ගේ පරණ කතාවක් කියන්නේ. එයා හිරගෙදරකදී දරුණු මැරකල්ලියක් ඉවරයක් කරපු හැටි සහ එයාට බුල්ඩෝසර් කියලා නම පට වැදිලා තිබුණ හැටි. ඒ වෙලාවෙම CBI එකටත් රණාතුංගාටත් තොරතුරු ලැබෙනවා. රණාතුංගා කියන්නේ පරණ LTT ක්‍රියාකාරිකයෙක්. අනිත් පැත්තෙන් ජාට් කියන්නේ ඉන්දියානු හමුදාවේ ඉහළ නිලධාරියෙක්. බ්‍රිගේඩියර් බල්දේව් ප්‍රතාප් සිං. දැන් දෙන්න කවුද කියලා දන්නවා. ජාට් සහ රණාතුංගා අතරේ ගමේදී අවසාන මහා සටනක් ඇති වෙනවා.
දරුණු සටනකින් පස්සේ ජාට් රණාතුංගාව පරද්දෙනවා. එයාගේ අපරාධ රාජධානිය බිඳ වැටෙනවා. අවසානයේදී ගම්මුන්ට සාධාරණය ඉෂ්ට වෙනවා. අර පොඩි දැරිය ජාට්ට ස්තුති කරනවා. එයා රට වෙනුවෙන් සහ අසරණ මිනිස්සු වෙනුවෙන් සටන් කරපු සෙබළෙක් විදියට හඳුන්වා දෙනවා. ඉදිරි දිනකත් මේ වගේම ලස්සන චිත්‍රපටයක් අරන් අපි එන්නම් ඔයාලව හම්බෙන්න. එහෙනම් ඔබ සියලු දෙනාට ස්තුති කරනවා මේ වීඩියෝ එක බැලුවට.